මම මේ ඩොක්ටර් හේෂානි මම වැඩ කරන්නේ පානදුර රෝහලේ දිවැඩියා එකකේ බාරව තමයි ඉන්නේ. ඉස්සර මම හිටියේ කළුබෝවිල රෝහලේ උපදේශන ක්ලිනික් එක මිතුරු පියස යෝන් පියස බාරව. එතකොට අපිට ගොඩාක් ඔය ප්‍රශ්න තියෙන ළමයිව එතනට අරගෙන එනවා. සමහරලාට අඩු වයසෙන් ගැප් ගත්ත අයව අවුරුදු 13න් 12න් ගැප් අරගෙන ඒගොල්ලෝම එතනට ළමයිව ගේනවා උපදේශනයට. ඉතින් ඇත්තටම අම්මා තාත්තා ඕලොට මම කියන්නේ මේ ළමයි ඔක්කොටම අපේ ජීවිතවල අපේ හැමෝටම ජීවිතය කියන එක තාම වටින දෙයක්. මොකද අපේ ජීවිතය අපි වගේ මේ ලෝකෙට ඉන්නේ අපි විතරමයි. අපි වගේ වෙන කිසිම කෙනෙක් නැහැ. දැන් අපි ගත්තොත් මේ එන්න පුතේ මෙහාට එන්න පුතා එන්න යන්න මේ වගේ දැන් මේ පුතා මේ බලමු මේ පුතා වගේ මේ මුළු ලෝකෙටම ඉන්නේ මේ ළමයා විතරයි. මෙයාගේ තියෙන ඥාන, මෙයාගේ තියෙන මේ ඇඟිලි සලකුණ, මෙයාගේ තියෙන ඇහි කළුරුව, ඒ හැමදේම තියෙන්නේ මේ දරුවට විතරයි. එහෙනම් මේ දරුවා ඊටාම වැදගත් දරුවෙක්. හරිද? මේ දරුවා ඊටාම වැදගත් දරුවෙක්. ඉතින් එතකොට ඒ වගේ තමයි ඕගොල්ලෝගේ හැම ළමෙක්ම ඊටාම වැදගත්. මොකද ඒ විදිහට මේ ලෝකෙට ඉන්නේ එයා විතරයි. බැරි වෙලාවක් දවසක එයාගේ ජීවිතේ නාස්ති වෙනවා නම්, එයාගේ ජීවිතේ නැති වෙනවා නම් ආය මුළු ලෝකෙටම ඒ වගේ කෙනෙක් නැති වෙනවා. හරිද? ඉතින් අපි තේරුම් ගන්න ඕන මේ හැම ළමයිම ඊටාම වැදගත්. විශේෂයෙන් අවුරුදු 10යි 19යි අතර කියන කාලය. මේ කාලයට අපි කියනවා නව යෝන් විය කියලා. මේ කාලේ ඉන්න දරුවෝ ඊටාම වැදගත් අවධියක ඉන්නේ. මොකද මේ ළමයිනුත් නෙමෙයි වැඩිහිටියොත් නෙමෙයි. ළමයි ඉඳලා වැඩිහිටි කාලයකට යන සංක්‍රාන්ති සමයක. එහෙම නැත්නම් ඒගොල්ලෝ මේ අර ළමයෙක්ගෙන් වැඩිහිටියෙක් බවට පත් වෙන කාලයක තමයි ඒගොල්ලෝ ඉන්නේ. එතකොට ඒ කාලේ ඒගොල්ලෝගේ ශරීරයේ, මනසේ, ඒගොල්ලෝගේ ලිංගික වශයෙන් ගොඩක් වෙනස්කම් සිදු වෙන කාලයක්. මේ කාලේ ගෑනු පිරිමි දෙගොල්ලෝගේව ශරීරයේ වර්ධනය වෙනවා. නේද? උස යනවා, ඒගොල්ලෝ මහත් වෙනවා. මේ කාලේ ළමයිට නොයෙකුත් ප්‍රශ්න තියෙනවා. අනේ මම උස නැහැ කියනවා. නේද? අයියෝ මම මහත වැඩි කියනවා. අයියෝ මම කළුයි කියනවා. ඔය වගේ නොයෙකුත් ප්‍රශ්න ගැටලු මේ ළමයිට තියෙනවා. මේ ළමයිට ගොඩක් වෙලාවට තියෙන ප්‍රශ්න ගැටලු අපි හිතන දේවල් නෙමෙයි. අපි දැන් ගොඩක් වෙලාවට මේවා වෙන්නේ මේගොල්ලොන්ට ලෙඩ හැදෙනවා. ඒව දැන් මේ මොන හරි ඒ වගේ මේ ළමයිට තියෙන ප්‍රශ්න ඒව නෙමෙයි. මේ ළමයිට තියෙන ගොඩක් ඒගොල්ලොන්ගේ මේ රූප ස්වභාවය ගැන. මගේ කොණ්ඩේ කොටයි, මගේ රැවුල වැවිලා නැහැ. නේද? ඒ වගේ ප්‍රශ්න තමයි ඒ ළමයිට තියෙන්නේ. ඒ ශරීරයේ වශයෙන් ප්‍රශ්න තියෙනවා. ඊළඟට මනස ගත්තම මේ ළමයිගේ මනස හැදෙන කාලේ ඉන්නේ. එතකොට මේ මනස හැදෙනකොට මේ පිටිපස්සේ ඉඳලා ඉස්සරහට තමයි මනස වර්ධනය වෙගෙන එන්නේ. ඒකේ මයලින් කියලා එකක් තැන්පත් වෙලා තමයි මනස වර්ධනය වෙන්නේ. අවුරුදු 15ක් විතර යනකොට ළමයිට සියලුම හැඟීම් තියෙනවා. ඒ කියන්නේ ලිංගිකත්වය ගැන, ආදරය ගැන, ඒ හැම හැඟීමක්ම ළමෙකුට තියෙනවා. නමුත් ළමයාගේ මේ ඉස්සරහා මොළයේ වර්ධනය වෙන්න අවුරුදු 24ක් විතර යනවා. හැබැයි උසස් ක්‍රියාකාරකම් කියන ඒවා. ඒ කියන්නේ තීරණ ගැනීම, දෙයක් සංවිධානය කරන එක, ආවේගයක් පාලනය කරන එක, කේන්තිය පාලනය කරන එක. මේ වගේ දේවල් ඔක්කොම තියෙන්නේ මේ ඉස්සරහා මොළෙන් තමයි පාලනය වෙන්නේ. ඒක වෙන්න අවුරුදු 24ක් විතර යනවා. ඉතින් එතකන් මේ ළමයි වැඩ කරන්නේ කොහොමද? මේ ළමයි වැඩ කරන්නේ හැඟීම් වලින්. හැඟීමක් ආපු ගමන් ළමයට දැන් හිතනවා කවුරු හරි කොල්ලෙක් ඇවිල්ලා එයාට යාළු වෙන්නකොත් මෙයාට හැඟීමක් එනවා, එයාට ආදරයක් හිතෙනවා, ටක් ගාලා යාළු වෙනවා. ඇයි කල්පනා කරන මොලේ කොටස එයාගේ තාම හැදිලා නැහැ. ඉතින් අපි ළමයිට බැනලා වැඩක් නැහැ. වැඩි හිටියෝ විදියට ඕගොල්ලෝ ඔක්කොම අවුරුදු 24ට වැඩිමල්නේ. එතකොට ඕගොල්ලෝගේ මේ මොලේ හොඳට මේ ඉස්සරහා කොටස හැදිලා තියෙන්නේ. එතකොට ඕගොල්ලෝ දන්නවා දෙයක් ඕගොල්ලෝ තීරණය කරන්න පුළුවන් ඕගොල්ලොන්ට. දෙයක් කල්පනා කරලා වැඩ කරන්න ඕගොල්ලොන්ට පුළුවන්. ඕගොල්ලෝගේ තිබුණු අත්දැකීම් තුළ මේ වගේ වුණොත් මෙහෙම වෙනවා. අපිටත් මේ දේවල් උනේ මේකයි. මේක අපේ දරුවන්ට වෙන්න දෙන්න හොඳ නෑ කියලා ඕගොල්ලොන්ට ඒක ළමයිට වෙන්නේ නැතුව වළක්ව ගන්න පුළුවන්. ඒ නිසා දරුවනේ ඕගොල්ලොන්ට තාම ඕගොල්ලොන්ගේ මේ මොලේ කල්පනා කරන මොලේ තාම ඕගොල්ලොන්ගේ වැඩ කරන එක ඇවිල්ලා නෑ. ඒ නිසා හැම වෙලාවෙම ඕගොල්ලෝගේ අනිත් යාළුවෝත් ඒ බෝට්ටුවේම තමයි. ඒගොල්ලෝගේ උපදෙස් අරගෙන වැඩක් නැහැ. හැම වෙලේම දෙමව්පියන්ගෙන් අහන්න. ඕගොල්ලන්ට මොනවා හරි ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම්, කවුරු හරි යාළු වෙන්න අහනවා නම්, කවුරු හරි ඔයාට අනවශ්‍ය විදියට අතපත ගන්න එනවා නම්, කවුරු හරි අයුතු යෝජනා ගෙනෙනවා නම්, ෆෝන් එකෙන් එක ඒවා කතා කරනවා නම්, මෙසේජ් කරනවා නම්, ඒවා හැම වෙලාවෙම ඕගොල්ලෝගේ දෙමව්පියන්ට කියන්න. මොකද ඕගොල්ලන්ට තේරුමක් නැහැ
ඕගොල්ලෝ මේ වගේ දෙයක් කරගත්තට පස්සේ පුතාලා ඊට පස්සේ ඕගොල්ලෝගේ ජීවිත කාලයම එකෙන් නාස්ති වෙනවා. ඇත්තටම අවුරුදු 12ක් විතර කියලා අපි හිතමු ඕගොල්ලෝ දැන් වර්ධනය වෙනකොට ඕගොල්ලෝගේ ද්විතීයික ලිංගික ලක්ෂණ කියලා එනවනේ. ගෑනු ළමයිගේ හෝමෝන වෙනස්, පිරිමි ළමයිගේ හෝමෝන වෙනස්. ගෑනු ළමයිගේ හෝමෝන වල ඕගොල්ලෝගේ මොනවද දෙන්නේ? රෝම වැවෙනවා, පියයුරු වැවෙනවා නේද? ඊට පස්සේ ඕගොල්ලන්ට සුද්ධ වීම හැදෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ සුද්ධ වීම හැදෙන්න පටන් ගත්තා. ලොකු ළමයේ පුණ ගමන්. ඒ වෙලාවෙ ඉඳලා ඕනම වෙලාවක පුළුවන් එයාට දරු ගබක් ඇති වෙන්න. ලොකු ළමයේ පුණ ගමන් එයාගේ ගර්භාෂයේ සූදානම් දරු ගබක් කරන්න. එතකොට එයා කසාද බඳිනකන් ඉන්න ඕනේ අවුරුදු 12 ළමයි ගැබ් අරගෙන අපි ළඟට ඇවිල්ලා තියෙන උපදේශනය. ඒ නිසා අපි තේරුම් කරලා දෙන්න ඕනේ ළමයින්ට ලොකු ළමෙක් වුණාම ඔයා ඕනම මොහොතක ඔයාට දරු ගැබක් එන්න පුළුවන්. දරුවෙක් පිළිසිඳ ගන්න පුළුවන්. ඒ නිසා පරිස්සම් වෙන්න කියන එක. තේරුණාද? එතකොට එහෙම දෙයක් වුණාම ඇත්තටම අවුරුදු 16ක වුණත් දරු ගැබක් ආවට යාට කසාද බඳින්න බෑ. ලංකාවේ කසාද බඳින වයස අවුරුදු 18. අවුරුදු 18කට කලින් කසාද බඳින්න බෑ. ඒක නිසා කොච්චර යාට බබෙක් හම්බෙන්න ආවත් එයාට බඳින්න විදියක් නැහැ නීතියෙන් අවුරුදු 18 වෙනකම්. තේරුණාද? ඒ නිසා ඕගොල්ලෝ මේ අඩු වයස් ගැබ් ගැනීම ඇත්තටම ඕගොල්ලෝගේ පොලිස් නිලධාරීතුමියක් කිව්වා ඒ 100 ගාණක් තිබුණා කියලා ගියා 200 ගාණක් තිබුණා කොහොමද ගිය අවුරුද්දට ඊට කලින් අවුරුද්දේ 100 ගාණක් තිබුණා. ඉතින් මේ ඒ විදිහට ගොදුරු වෙන්නේ ඊළඟට ඔබගේ දරුවා වෙන්න පුළුවන්. මේක කියලා වෙන එකක් නෙමෙයි. ඕන වෙලාවක ඕන කෙනෙකුට වෙන්න පුළුවන්. ඒක නිසා අපේ දරුවන්ව පරිස්සම් කරගන්න එක ඉතාම වැදගත්. අද කාලේ දරුවන්ට ගොඩාක් පීඩනයන් වැඩි. ඒගොල්ලන්ට අධ්‍යාපනයේ එතන පීඩනයන් තියෙනවා. ඊළඟට ඒගොල්ලන්ට සමාජයෙන් නොයෙකුත් පීඩනයන් තියෙනවා. ඊළඟට තරංගකාරීත්වයේ තුල පීඩනයන් තියෙනවා. හැම පැත්තෙම ළමයිව ඒගොල්ලොම පීඩනයට අහු වෙනවා. ඒ වගේ ළමයිට ගෙදර ඒගොල්ලන්ට නිදහස තියෙන්න ඕන. ගෙදර සුරක්ෂිතකම තියෙන්න ඕන. ගෙදර ඇවිල්ලා ඒගොල්ලන්ට ඕන දෙයක් අම්මලා තාත්තලා එක්ක කතා කරන්න පුළුවන්කම තියෙන්න ඕන. මොකද ළමයි පීඩණයෙන් පත් වෙලා ඇවිල්ලා ගෙදරට ආවම ඕගොල්ලෝ ඒ ළමයි කියන දේ අහුම්කම් දෙන්නේ නැත්තම්, ඒ ළමයිගේ ප්‍රශ්නේ ඕගොල්ලෝ බලන්නේ නැත්තම්, ඒ ළමයි කාටද ඒවා කියන්නේ? විශේෂයෙන් දෙමාපියෝ විදියට ඕගොල්ලන්ට තියෙනවා ලොකු වගකීමක් තමන්ගේ ළමයි එක්ක කතා කරන්න වෙලාවක් තියාගන්න. ඕගොල්ලන්ගේ පවුලේ වෙලාවක් තියාගන්න, පවුලේ ඔක්කොමලා එකතු වෙලා කතා කරන්න. ඕගොල්ලෝගේ මහතුරු රස්සාවට යනවා වෙන්න ඇති. ඕගොල්ලෝ රෑ ඇවිල්ලා දැන් දවල්ට ගොඩක් වෙලාවට කෑම කන වෙලාවට ඕගොල්ලෝ කොමෙකට ගෙදර නෑනේ. ඒ වුණාට රෑට හරි කෑම කන වෙලාවට හරි ඔක්කොමලා එකතු වෙලා ගෙදර ඒ පවුලේ වෙලාවක් තියාගන්න. ඒ වෙලාවේ ඕගොල්ලෝ කතා කරන්න. තාත්තා කියන්න ඔයා මොනවද අද කරේ? ඕගොල්ලෝ මොනවද අද කරේ? වැඩ අම්මා යාගේ දේවල් කියන්නේ, ළමයි ඒගොල්ලෝගේ දේවල් කියන්නේ. ඔක්කොමලා කතා කරන්න. ඒ වගේම තමයි ළමයින්ට වගකීම් දෙන්න ඕනේ. ඕගොල්ලෝ ගොඩක් වෙලාවට හිතන්නේ මේගොල්ලෝ ළමයි, මේගොල්ලෝ මොනවද දන්නේ, මේගොල්ලෝ ඕගොල්ලෝ පැත්තකට යන්න ඕගොල්ලොන්ට බෑ. එහෙම නෙමෙයි. කුඩා කාලේ ඉඳලා ළමයිට වගකීම් දෙන්න ඕන කරන්න. ඒගොල්ලොත් වැදගත් කියන දේ පෙන්වන්න ඕන. ඒගොල්ලොත් හොඳ අදහස් ඒගොල්ලෝ ළඟ තියෙන්න පුළුවන්. ඒ අදහස් ඕගොල්ලෝ ඒගොල්ලන්ට ගරු කරන්න. තේරුණාද? එතකොට ළමයි ගිහිල්ලා අර පිට ආදරයවල් හොයාගෙන යන්නේ නැහැ. ළමයි එතකොට පිට කොල්ලොත් එක්ක යාළු වෙන්න යන්නේ නැහැ. එයා දන්නවා එයාගේ ඕන ප්‍රශ්නයක් ගෙදර කතා කරන්න පුළුවන්. එයාගේ අම්මා තාත්තා එයාට ආදරෙයි. ඒගොල්ලෝ කියන දේ අහනවා කියන එක ඒගොල්ලෝ දන්නවා. එතකොට ළමයි ගෙදර ඇවිල්ලා විවෘත වෙනවා. නැත්තම් මොකද වෙන්නේ? දැන් අපි හිතමු තමන්ගේ දුව කොල්ලෙක් එක්ක යාළු වෙලා ඇවිල්ලා අම්මට කියනවා මම මෙහෙම යාළු වුණා කියලා. අම්මට කේන්ති ගිහිල්ලා අම්මා එක පාට බැන්නොත් ඒ කවුද අපිට ගැළපෙන කෙනෙක්ද? ඔය මොකද්ද කරගත්තේ කියලා හොඳටම ළමයාට බැන්නොත් ආයෙ කවදාවත් ළමයා ඇවිල්ලා ඒ වගේ දෙයක් අම්මට කියන්නේ නැහැ. නේද? ඒ වගේ වෙලාවට හොඳ කල්පනාවෙන් එහෙම දෙයක් එක ගැළපෙන්නේ නැති වුණත් ඒක හැන්ඩල් කරන්න ඕන විදියක් තියෙනවා. අවුදුව ඒවා මේක කරලා තියෙනවා. අපි බලමු මේක ඇත්තටම මේක මෙහෙමයි කියලා එයාට පැහැදිලි කරලා ආදරෙන් තමයි ඒක පැහැදිලි කරලා දෙන්න ඕන. එතකොට ළමයා ඒක තේරුම් ගන්නවා. දඬුවම් කරලා දැන් කාවත් ළමයි හදන්න බෑ. ඉස්සර අපි ගහනවා නේද? එම ගහලවත් කෙනෙකුට කිසිම විදියකට ළමයිව ඒ විදියට මට්ටු කරන්න බෑ. ළමයිව හදාගන්න පුළුවන් හොඳම විදිය තමයි ආදරය කිරීම තුල. ළමෙක්ට ආදරෙන් කියනවා නම්, ආදරෙන් ළඟට අරන් කියනවා නම්, එයාට අම්මලා තාත්තලාව දැනෙනවා නම්, එයා කවදාවත් වැරදි වැඩ කරන්නේ නැහැ. එයා ඇවිල්ලා අම්මලා තාත්තලාට කියනවා අනේ අම්මා මගේ අතින් මෙහෙම දෙයක් වුණා.
එහෙම දෙයක් වුණා කියලා අම්මලා තාත්තලාට කිව්වම අම්මලා තාත්තලාත් ඒක ගන්න ඕන. කමක් නෑ පුතේ අපිට මේක විසඳුමක් ඇතිනේ. අපි ඒක මොකක් හරි විසඳගමු කියලා ළමයාගේ පැත්තෙන් ඉඳලා අම්මලා ඒ ළමයාට ආදරෙන් කරන්න ඕන. එතකොට ළමයි අර ලෝකේ ආදරේවල් හොයාගෙන යන්නේ නැහැ. නැත්තම් ඒ ළමයි තමයි අන්තිමට ගිහිල්ලා වෙන කෙනෙක් එක්ක පැනලා යන්න පුළුවන් නේද? ආයෙ වෙන ළමයි හදා ගන්න පුළුවන්. නැත්තම් වෙන මත්ද්‍රව්‍ය දේවල් වලට, පාතාලේ දේවල් වලට, ওই වගේ දේවල් වලට යන්නේ ওই වගේ gedara ආදරය නොලැබෙන ළමයි. ඒ නිසා දෙමව්පියනි ඔබ පුළුවන් තරම් තමන්ගේ ළමයිට ආදරය කරන්න. ආදරය කියලා පෙන්නන්න. ඒගොල්ලන්ට වෙලාවක් දෙන්න. ඒගොල්ලන්ට සමන් දෙන්න. ඒගොල්ලොත් එක්ක වෙලාවක් ගත කරන්න. තේරුණාද? ඊළඟට තරුණ ගෑනු ළමයි ඕගොල්ලොන්ගේ ජීවිත ඕගොල්ලන්ට මේ ලැබිලා තියෙන්නේ ඉතාම වටින ජීවිතයක්. මං කිව්වා ඕගොල්ලෝ වගේ මේ ලෝකෙට ඉන්නේ ඕගොල්ලෝ විතරයි කියලා. ඉතින් ඕගොල්ලොන්ගේ මේ තියෙන හැඩහුරුකම්, මේ ශරීරය, මේ මනස, මේ ඕගොල්ලොන්ගේ මේ රූපය ඒක තියෙන්නේ ඔයාට විතරයි. ඒක පරිසම් කරන එක වගකීම තියෙන්නේ ඔයාට විතරයි. ඒක එක එක්කෙනාට අල්ලන්න, මේවා කරන්න, ඒවා කරන්න දෙන්න එපා. ඊට පස්සේ ඕගොල්ලන්ට එහෙම මොන හරි බලපෑමක් වෙනවා නම් ඒකට ඕන තරම් ගන්න පුළුවන් ක්‍රියාමාර්ග තියෙනවා. දෙමව්පියන්ට කියනවා වගේම ඕගොල්ලන්ට පුළුවන් අර පොලිසිය නිලධාරියෙක් කිව්වා වගේ 109 අංකයට කියන්න පුළුවන්. එහෙම නැත්නම් පොලිසිය ඕනම පොලිසියකට ගිහිල්ලා ළමා හා කාන්තා කාර්යාංශයට එකට කියන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ විදිහට ඒවා දැනුවත් කරන්න පුළුවන්. ඒවට ඕන තරම් නීති තියෙනවා. ඒගොල්ලෝම දඬුවම පත් කරන්න පුළුවන්. ඒගොල්ලොට ඒ විදිහට ඒගොල්ලොන්ට අපරාධ වලට ඒගොල්ලොන්ට දඬුවම් දෙන්න පුළුවන්. ඒ නිසා ඕගොල්ලෝ කවදාවත් බය වෙලා කවුරුත් බය ගන්නුවාට ඔයාම මෙහෙම කරනවා කිව්වට ඒගොල්ලොන්ට එහෙම මුකුත් කරන්න එපා. බය වෙන්න එපා. ඕගොල්ලොන්ට මොනවා හරි ප්‍රශ්නයක් වෙලා තියෙනවා නම් දෙමව්පියන්ට කියන්න. ඒ වගේම තමයි ඒක ගිහිල්ලා ඒ අදාළ අංශ වලට ගිහිල්ලා පැමිණිලි කරන්න. හරිද? ඉතින් ඒ වගේ ඒක තමයි මම ඕගොල්ලන්ට කිව්වේ. ඕගොල්ලෝ මේ ඕගොල්ලෝගේ ජීවිතේ කියන්නේ මේ පොඩි ගම ඇතුලේ විතරක් නෙමෙයි. මේ මොරටුව ඇතුලේ විතරක් නෙමෙයි. මේ ලංකාව ඇතුලේ විතරක් නෙමෙයි. ඊට එහා ලොකු ලස්සන ලෝකයක් තියෙනවා.